අපේ SL පසන් YouTube channel එකෙන් ගෙන තවත් එක brand new YouTube video එකක් එක්ක. ඉතින් ගොඩක් අය මගෙන් WhatsApp message දාලා Facebook එකට message දාලා YouTube එකට message දාලා ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක් තමයි free data ලබා ගන්න හැටි වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඔන්න අද Dialog users ලට free data ලබා ගන්න පුළුවන් පොඩි tips පහක් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. ඉතින් ඒ වගේම තමයි මතක් කරනවා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපේ SL පසන් YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම නොදන්න අයලුටත් බලන්න share කරන්න. ඒ වගේම තමයි මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම හැමෝටම reply කරනවා. එහෙනම් වැඩි කතාවක් ඕනේ අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ විදිහට Dialog users ලට free data ලබා ගන්න කියලා. හරියල්නේ මම මේ කියලා දෙන්න පළවෙනි ක්‍රමෙන් ඔයාලා හැමෝටම free data ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ Dialog sim එකක් use කරන හැම කෙනෙක්ටම මෙන්න මේ ක්‍රමයේ use කරලා free data ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මුලින්ම මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට call කරන dial pad එක open කරගන්න. open කරාට පස්සේ මෙන්න මේ විදිහ interface එකක් තමයි ඔයාලට load වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ #678# කියලා මේ විදිහට search කරන්න. #678# කියලා මේ විදිහට search කරලා ඔයාගේ Dialog sim එකෙන් මේකට call එකක් ගන්න. right ඊට පස්සේ මෙන්න මේ විදිහට USSD code එකක් run වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේක run වුණාට පස්සේ මෙන්න මේ විදිහ interface එකක් තමයි load වෙන්නේ. මෙතනින් ඔයා යටම තියෙන 92 කියන එක තමයි දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට 92 දීලා ඔයා මෙතනින් send කියන button එක press කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ message එකක් ඔයාලට ඇවිත් තියෙනවා. ඔයා මෙතනින් කරන මෙන්න මේ උඩම තියෙන 7 වෙනි යට තියෙන එක තමයි ඔයා දෙන්න ඕනේ. ඒක නිසා ඔයා මෙතන 7 දීලා මේ විදිහට send කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ message එකක් එනවා. ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ මෙන්න මේ පළවෙනි යට තියෙන මේ the 141 plan කියන එක මෙන්න මේ විදිහට දෙන්න ඕනේ. එතනින්ට ඔයා අංක 1 දීලා මේ විදිහට send කරන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට message එකක් ඔයාලට එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයා අංක 1 තියෙනවට බලා ගන්න පුළුවන් activate කියලා. ඔයා මෙන්න මෙතනින් අංක 1 දීලා මේ විදිහට මෙතනින් ඉස්සරහට යන්න මෙන්න විදිහට send කියන බටන් එක press කරලා. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් අංක 1 යටතේ confirm 2 යටතේ exit කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා මෙතනින් exit දෙන්න යන්න එපා. ඔයා මෙතනින් අංක 1 දීලා confirm දෙන්න. මම මෙන්න මේ විදිහට අංක 1 දීලා මෙතනින් confirm කියන එක දෙනවා. ඒ කියන්නේ අංක 1 දීලා මෙතනින් send දෙන්න. right ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් dear customer you have already activated කියලා මෙන්න මේ විදිහේ පොඩි message එකක් ඇවිල්ලා තියෙනවා dialog එකෙන්. ඉතින් මෙතනදී ඔයාලට මම කියන්නම් free data ලැබෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි free data ලැබෙන්නේ. ඔයා හිතනවා දැන් ඔයා කාට හරි call එකක් ගන්නවා කියලා. අන්නේ call එකක් ගන්නකොට ඔයා කතා කරන විනාඩියකට MB එක ගානේ free data හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා කායික හරි විනාඩි 5ක් විතර call එකේ ඉඳියොත් ඔයාට MB 5ක් හම්බ වෙනවා. අන්න විදිහට ඔයා call එකේ ඉන්න ගාන අනුව ඔයාට MB හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා call එකේ විනාඩියක් ඉඳියොත් MB එකක්, විනාඩි 10ක් ඉඳියොත් MB 10ක් ඒ විදිහට විනාඩියකට MB එක ගානේ හම්බ වෙනවා. ඒක ඔයා වෙන කෙනෙක්ට call එකක් අරගෙන ඒ විනාඩි ගාන කියත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඔයාට call එකක් අරන් විනාඩියකට වැඩි එකත් ඒ කියන්නේ වෙන කෙනෙක් ඔයාට call එකක් අරගෙන විනාඩියකට MB එක ගන්න ඔයාට හම්බ වෙනවා. ඉතින් ගොඩක් සාර්ථක ක්‍රමයක් මේක හැම Dialog sim user කෙනෙක්ටම අනිවාර්යෙන් හරියන ක්‍රමයක්. ඉතින් ඔයාලට පුළුවන් දැන් මෙතනින් මේක ඕකේ කරගන්න. right ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ පළවෙනි ක්‍රමය මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් අපි දැන් බලමු දෙවෙනි කෝඩ් එක මොකක්ද කියලා. ඉතින් දෙවෙනි කෝඩ් එකත් මම රෙකමන්ඩ් කරා. ඒ කියන්නේ මම හැමෝටම free data හම්බ වෙනවා කියලා කියන්නේ නැහැ. මට එක අවස්ථාවකදී හම්බුණා. ඉතින් සමහර අයට මේක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. සමහර අයට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ඔයා අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාගේ sim එකට සමහර විට මේක හරියයිද දන්නේ මේ active වෙයිද දන්නේ. ඒ නිසා ඔයා මේ කෝඩ් එකත් try කරලා බලන්න. ඉතින් මම දැන් දෙවෙනි කෝඩ් එක මොකක්ද කියලා ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලට ඒකටත් මෙන්න මේ විදිහට call pad එක open කරගන්න. right මෙන්න මේ විදිහට open කරාට පස්සේ ඔයා මෙතන search කරගන්න ඕනේ. right ඔයා මෙතන මෙන්න මේ විදිහට search කරගන්න #797යි තරුවයි 100යි තරුවයි 30යි මෙන්න මේ විදිහටවත් ඔයාගේ dial pad එකේ search කරගන්න. ඉතින් ඔයාට දැන් බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ පැත්තේ මේ code එක වැටෙනවා. ඉතින් මෙන්න මේ code එකවත් ගිහලා ඔයාගේ dialog sim එකේ ඔයාගේ call pad එකට ගිහලා ඔයාගේ dialog sim එකෙන් මේකට call එකක් ගන්න. right ඊට පස්සේ මෙන්න මේ code එක හරියටම බලන්න type කරලා
මේ විදිහට මේකට කෝල් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන USSD කෝඩ් එකක් රන් වෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ මැසේජ් එකක් ඇවිත් තියෙනවා. මගේ අනිත් SIM එකට මේක try කරලා බැලුවා. මගේ ඒක හරි ගියා. ඉතින් මෙතනදී ඔයාගේ SIM එක මාස 3ක් හෝ සමහර SIM මාස 6ක් වගේ පරණ වෙන්න ඕනේ. ඉතින් අන්න එතකොට තමයි මේක වැඩ කරන්නේ කියලා මේ විදිහට ඩයලොග් එකෙන් අපිට මැසේජ් එකක් ඇවිත් තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මෙතනින් ඕකේ කරගන්න. සමහර විට ඔයාලට මෙතනින් ෆ්‍රී ඩේටා ලැබෙන්න පුළුවන්. ඔයාගේ SIM එක ගොඩක්ම පරණයි නම් සමහරට GB 10ක් 15ක් විතර හම්බෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයා මේක try කරලා බලන්න. ඉතින් ඔන්න ඕක තමයි දෙවෙනි ක්‍රමය. අපි බලමු තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් තුන්වෙනි ක්‍රමයේ විදිහට මම ඔයාලට කියන්න යන්නේ ඩයලොග් එක විසින් ඩයලොග් ආයතනයේ විසින්ම හඳුන්වලා දුන්නු wow කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ගොඩක් අය දන්නවා මේක ගැන. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඒකට Play Store එකට යන්න මේ app එක download කරගන්න. ඊට පස්සේ මෙතන search bar එකේ search කරන්න ඕනවා wow app කියලා. හරි ඔයා මේ විදිහට wow කියලා search කරන්න wow app කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙතනින් send කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ මේ දෙවෙනියට එන ඇප්ලිකේෂන් එකක් wow super app කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේක download කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට register වෙනවටම GB 2ක වගේ free data ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ඇතුළතදීත් මේ scratch card කියන එකෙන් ඔයාලට පුළුවන් free reload ලබා ගන්න, free data ලබා ගන්න වගේ දේවල් පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලට සාමාන්‍යයෙන් ඔයා දාන කාඩ් ප්‍රමාණයට ඔයා දාන රීලෝඩ් ප්‍රමාණයට ඔයාට මේ ස්ක්‍රැච් කාඩ් පත් හම්බ වෙනවා. ඉතින් මෙතනින් ඔයාට මේ කාඩ් එක හූරලා මෙතනින් ඔයාට සමහර විට රීලෝඩ් එකක් තිබ්බොත් ඔයාට ඒ වෙලෙම ඔයාගේ ඩයලොග් SIM එකට ඒ SIM එක එනවා. ඉතින් මෙතනදී මම මේකට account එකක් හදන හැටි කියන්නේ මොකද මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මේකේ wow app එකේ account එකක් create කරලා free data ගන්න කොහොමද කියලා. ඉතින් YouTube එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා. මගේ වීඩියෝ හොයාගන්න බැරිනොත් ඔයාලට පුළුවන් YouTube එකේ ගිහලා search කරන්න wow super app free data කියලා. ඉතින් එතකොට ගොඩක් වීඩියෝස් එනවා. ඔයාට මේ wow app එකට register වෙනවටම GB 2 වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් එතනින් ඔයාට පුළුවන් මෙතනින් games play කරලා මේ scratch card පත් සූරලා වගේ දේවල් කරලා ඔයාට පුළුවන් මෙතනිනුත් free data ලබා ගන්න. ඉතින් ඔන්න ඕක තමයි තුන්වෙනි ක්‍රමේ. ඉතින් ඔයාලා මේ wow app එකත් අනිවාර්යෙන් try කරලා බලන්න. මේ wow app එකත් සමහර අයට නෙමෙයි අනිවාර්යෙන් සේරටම හරියනවා. පළවෙනි ක්‍රමේ වගේම තමයි මේ wow app එකෙත් dialog sim එකක් නම් ඔයා use කරන්නේ. dialog sim එකට අනිවාර්යෙන්ම free data තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ wow app එක download කරලා register වෙනකොට GB 2ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් ඉස්සරහට ඔයාට පුළුවන් මේ app එක භාවිතා කරලා free data ලබා ගන්න. ගොඩක් tips තියෙනවා මේකේ free data ලබා ගන්න පුළුවන් මේ app එක ඇතුලේ. ඉතින් මෙන්න මේකත් අනිවාර්යෙන්ම try කරලා බලන්න. ඉතින් ඔන්න ඔය ක්‍රම තුන තමයි මම අද වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ ක්‍රම තුන try කරලා බලන්න. අනිවාර්යෙන්ම channel එක subscribe කරගෙන යන්න. ඉතින් ඉස්සරහට ඔයාට මේ free data ගන්න හැටි මම වීඩියෝස් ගේන්නම්. ඉතින් ඔන්න ඔය ක්‍රම තුන අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාට පළවෙනි ක්‍රමේ සහ තුන්වෙනි ක්‍රමේ නම් අනිවාර්යෙන්ම හරියනවා. දෙවෙනි ක්‍රමේ සමහර විට හරියන්නේ නැති වෙන්න පුළුවන්. හරියන්නත් පුළුවන්. අනිවාර්යෙන් මේ ක්‍රමෙත් try කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔය ක්‍රම තුනම try කරලා බලන්න. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඩයලොග් යූසර්ස්ලාට ෆ්‍රී ඩේටා ලබා ගන්න. ඉතින් අනිවාර්යෙන් මේ ටිප්ස් පහම try කරලා බලන්න. ඔයාලට මෙතන එකක් හරි හරියන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ හරි ගියේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් આવුත් අනිවාර්යෙන්ම මම reply කරනවා. ඒ වගේම තමයි අපේ ඔයාලගේ WhatsApp group එක තියෙනවා. ඉතින් WhatsApp group එක හරහා ඔයාලට join වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මගේ WhatsApp number එක පල්ලෙහා description එකේ තියෙනවා. ඔයාලට ඒකටත් message දාන්න පුළුවන්. ඉතින් මේ විදිහේ තවත් වීඩියෝ එකකින් අනිවාර්යෙන් හමු වෙමු. ඔයාලට ඉදිරියට ඕනි වීඩියෝස් අනිවාර්යෙන් පල්ලෙහා comment box එකේ comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.